හරි. හැබැයි මේ අවුරුද්දේදී අන්න එතන පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මොකද අපිට ඉගි හම්බෙලා තියෙනවා පේපර්ස් වල අධ්‍යාපන අමාත්‍යාංශතාව පේපර් එකේ ඒ වගේම වෙස්ටර්න් පොලිස් බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ ඒ වගේ ප්‍රශ්න පත්‍ර කීපයකම මෙන්න මේකට වැඩි අවධානය. ඒතර මේකේ මේ හරි මැද තමයි ගන්න තියෙන්නේ. මේකත් හරියට දැන් අර ඕලෙල් කාලේ සමහර ළමයි ඉන්නවා ස්ට්‍රෙස් එක තියෙන ඕන ලෙවල් එකට වඩා වැඩි. සෑහෙන ස්ට්‍රෙස් එකක් තියෙනවා. percentages right කොහොමද percentage මේ පාර ප්‍රතිශත ප්‍රශ්නේ කොහොම වෙයිද මේ පාර ළමයි උඩින්ම තියෙන්නේ හරි ප්‍රතිශත සම්බන්ධයෙන් එන chance එක වැඩි හරි කොහොමද සමගාමී සමීකරණ ගාන මේ පාර මේමයි ළමයි සමගාමී සමීකරණ ගාන සම්බන්ධයෙන් ගත්තොත් හැම අවුරුද්දෙම අපි ගණන් බැලුවොත් ප්‍රධාන දේ තමයි අපි මුලින්ම වැඩිම අවධානය යොමු කරන්න ඕන දේ තමයි equations. එතකොට සමහර ළමයි වර්ග සමීකරණ කියද්දි දුවන මට්ටමක් තියෙන්නේ 9ක්වත් දුවන මට්ටමක් තියෙනවා වර්ග සමීකරණ ගාම අම්බෝ ගාන කරන්නේ නැහැ කියලා කියනවා සමහර ළමයි. ඒතර මේකේ මේ හරියට ක්‍රමයේ අල්ලගත්තා. හරියට අල්ල ගන්න උන් තැනින් ගාන අල්ලගත්තා. දුක් දෙයක් නැහැ. රයිට් ඒතර 2024 2025 උඩ ලියන ළමයින්ට අනුමාන පුකුරක් ගෙනල්ලා තියෙන්නේ. ඒතර මේ අනුමාන වලදී අපි මුලින්ම බලමු ගණන් ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 12 මේ පාර කොයි විදිහට ඉදි කියන එක. ඒතර පළවෙනි ප්‍රශ්නය මේ ප්‍රශ්න එන පිළිවෙලට නෙමෙයි අංක ටික දාන්නේ අපි ප්‍රධාන කොටස් වලට අදාළ පේපරේ එන ප්‍රධාන කොටස් වලට අදාළව තමයි අංක ටික දාගෙන යන්නේ. අපි ගමු ඉස්සල්ලාම අංක 1 විදිහට ප්‍රස්තාර ප්‍රශ්නය. right ප්‍රස්තාර ඉංග්‍රීසි මීඩියම් ළමයි graphs right graphs right ප්‍රස්තාර ප්‍රශ්නේ මේ පාර ළමයි හැරුම් ලක්ෂයේ කණ්ඩායම් උතර බලා ගන්න. හැරුම් ලක්ෂයේ කණ්ඩායම් turning point right English medium turning point හැරුම් ලක්ෂයේ කණ්ඩායම් හැරුම් ලක්ෂයේ खंडांक right හැරුම් ලක්ෂයේ खंडांक can turning point right මේ හැරුම් ලක්ෂයේ खंडांक ළමයි එන්න පුළුවන් වර්ධන ලක්ෂයේ खंडांक කියලා ඒ වගේ ශීර්ෂයේ खंडांक මේ වගේ උපරිමය සහිත ප්‍රස්ථාරයන් නම් right මේ ෂේප් එක නම් තියෙන්නේ උපරිම ලක්ෂයේ खंडांक මේක හැබැයි සාමාන්‍ය ඔයගලන්ට 11 වසරේදී ඉතින් මේක මේ හරි මැදින් යන්න නෙවෙයි එන්නේ සම්තිකක්ෂී සමීකරණ x සමානයි බිඳුව නෙමෙයි විනාගයක් එන්නේ. හරි. මෙන්න මේ වගේ අවමයක් කියලා අපි ගත්තොත් අවමයක් සහිත ප්‍රස්ථාරය. මෙන්න මේ වගේ. right. එතකොට මේකේ මෙන්න මේ ලක්ෂය. මෙතන x කණ්ඩාංකයයි y කණ්ඩාංකයයි. එතකොට මේ ප්‍රස්ථාරයට අදාළව එන්නේ ප්‍රශ්නේ අවම ලක්ෂයේ කණ්ඩාංක ලියා දක්වන්න. x කණ්ඩාංකය right x අක්ෂයෙන් ගන්න x කණ්ඩාංකය y අක්ෂයෙන් ගන්න පුළුවන් y කණ්ඩාංකය. right. හැරුම් ලක්ෂයේ කණ්ඩායමයි නැත්නම් අවම ලක්ෂයේ කණ්ඩායම. උපරිමයක් සහිත ප්‍රස්ථාරය නම් මේ උඩ පැත්තට මේ විදිහට තිබ්බොත් එතකොට මොකක්ද වෙන්නේ? උපරිමයක් සහිත ප්‍රස්ථාරයක්. ඒතර උපරිම ලක්ෂයේ කණ්ඩායම ප්‍රශ්නය අහන්න පුළුවන්. right ඒ වගේම ළමයි සම්මිති කක්ෂයේ සමීකරණය බලා ගන්න උතර එක් කොටස් ගන්න විදිය ඒක සෑම ලේසි ඒ වුණාට ඒක මතක නැත්තම් එහෙම කරගන්න වෙන්නේ නැහැ. හරි සම්මිති කක්ෂයේ සමීකරණ. සමමිතික අක්ෂයේ සමීකරණ. right English medium equation of the axis of symmetry equation of the axis of symmetry equation of the axis of symmetry right සම්මිතික අක්ෂයේ සමීකරණය කොහොමද ගන්නෙ මෙතන මේ ප්‍රස්ථාරය හරියටම දෙකට බෙදෙන රේඛාව right සම්මිතිකව හරියට මෙතන දෙකට බෙදෙන රේඛාවේ මෙන්න මෙතන xc අගය x කණ්ඩාංකයේ අගය මෙතන ඍණ එක නම් මෙන්න මෙතනින් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඒතකොට සම්මිතික අක්ෂයේ සමීකරණ ලියද්දි x සමානයි ඍණ එක ගන්න. right සම්මිතික අක්ෂය කියන්නේ මේ ප්‍රස්ථාරය හරියට බෙදෙන තැන equation of the axis of symmetry කියන්නේ symmetrical axis එක විදිහට අපිට ගන්න පුළුවන් x equal -1 line එක x equal -1 right
ඒතර මේකේ මේ හරි මැද තමයි ගන්න තියෙන්නේ. මේකත් හරියට දැන් අර ඕලෙල් කාලේ සමහර ළමයි ඉන්නවා ස්ට්‍රෙස් එක තියෙන ඕන ලෙවල් එකට වඩා වැඩි. සෑහෙන ස්ට්‍රෙස් එකක් තියෙනවා. හරි බිත්තර තම්බන්න පුළුවන් එච්චර ලොකු රස්නයක් තියෙන ළමයි ඉන්නවා. සෑහෙන ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්න ළමයි ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තත් තියෙනවා. සමහර ළමයි ඉන්න ඕලෙල් එක්සෑම් එක කියලා මතකත් නැහැ. එහෙම ළමයිනුත් ඉන්නවා. ස්ට්‍රෙස් ලෙවල් එක සෑහෙන අඩුයි. ඒතර ඔය දෙකම නැතුව මෙන්න මේ වගේ මධ්‍යස්ථ හිටම වැඩි ඉවරයි. හරි දෙපැත්ත බැලන්ස් වෙන විදිහට හරියට ස්ට්‍රෙස් එක නැතුවත් බෑ ඇතුවත් බෑ ගොඩක් ඇතුව බෑ ස්ට්‍රෙස් එක යම් මට්ටමක තියාගෙන යන්න හරි ඒතර අන්න ඒ විදිහට වැඩේ කරන් යන්න තියෙන මේටි ඒතර සම්මිති කක්ෂයේ සමීකරණය බලා ගන්න ඕනේ ඒ වගේම xc යගේ ප්‍රාන්තරය දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ මෙන්න මේ කොටසට අදාළව ගත්තොත් මේ කොටස මොකද්ද ශ්‍රිතය ධනව අඩුවීම right ධනව අඩුවීම decreasing positively මේ පාර්ට් එක ගත්තොත් ඍණව අඩුවීම decreasing negatively ඊළඟට මේ පාර්ට් එක ගත්තොත් මෙතන දැන් මෙතනට ගත්තොත් ඍණව වැඩිවීම increasing negatively මේ පාර්ට් එක ධනව වැඩිවීම ඒ කියන්නේ increasing positively මෙන්න මේ පාර්ට්ස් හතර මේ පෝෂන්ස් හතර දැනගන්න ඕනේ මේ පෝෂන්ස් හතර එකක් තමයි පේපරේ දෙන්නේ එතකොට මේ පේපරේ එන කොටසට අදාළ xc යගේ ප්‍රාන්තරය ගන්න විදිහ දැනගන්න ඕනේ xc යගේ ප්‍රාන්තරය right interval of value of x right intervals of value of x xc යගේ ප්‍රාන්තරය එතකොට ඒක දෙන්නේ අපිට මේ parts හතරෙන් එකක් ඒ කියන්නේ increasing positively මෙතන මේක එකත් decreasing positively decreasing negatively increasing negatively increasing positively right මේ regions හතරට අදාළව දැනගන්න ඕනේ interval of value of x x යගේ ප්‍රාන්තරය හරි එතකොට මෙතන ඉස්සරහින් එන්න පුළුවන් ශ්‍රිතය ධනව වැඩි වෙන ඍණව අඩු වෙන ඍණව වැඩි වෙන ඒ විදිහට ඒ පාර්ට්ස් හතරෙන් ඕන එකක් එන්න පුළුවන් ගිය අවුරුද්දේ ආවේ ළමයි 23 24 එක්සෑම් එකේදී ආවේ ඍණව අඩු වෙන right ඍණව අඩු වෙනවා negatively decreasing negatively right එතකොට මේකේ අනිත් පැත්තේ න chance එකකුත් තියෙනවා ඒ කියන්නේ xc යගේ ප්‍රාන්තරයක් දීලා අන්නේ xc යගේ ප්‍රාන්තරය අනුව y හි හැසිරීම right behavior of y නැත්නම් behavior of the function ශ්‍රිතයේ හැසිරීම right ඒ විදිහට එන්න පුළුවන්. දැන් example එකක් විදිහට මෙතන ගත්තොත් මේකේ x වලගේ විතර -3 කියලා ගත්තොත් ඍණ 3යි කියලා ගත්තොත් මෙතන ඍණ 1යි කියලා අපි ගත්තොත් මෙතන ඍණ 1යි කියලා ගත්තොත් මෙන්න මේ x ඍණ 3ත් ඍණ 1ත් අතර මෙන්න මේ කොටසට අදාළ y හි හැසිරීම. right එතකොට මෙතන ඍණ 3ේදී y 0 y බිඳුව. ඊළඟට ඍණ 1ේදී මොකද වෙන්නේ? මෙහාට ගියාම මෙතන වැලියු එක තමයි y වලට. මෙතන -4 නම් -4. right එතකොට ඒකේ අසමානතා සලකුණත් හරියට දාන්න ඕනේ. දැන් මේ සිද්ධියට අදාළව ගත්තොත් වෙන්නේ y ඍණ 1ට වඩා මොකද වෙන්නේ? මෙහාට යන්න තවත් කුඩා වෙනවා. හරි නෑ මෙතන අපි 0 වලින් ගත්තනේ. x යාගේ ඍණ 3ේදී y 0 y බිඳුවයි. එතකොට බිඳුවට වඩා එන්නේ මොකද වෙන්නේ? කුඩා වෙනවා ඍණ පැත්තට යනවා. එතකොට බිඳුවට වඩා y යාගේ කුඩායි. ඒ වගේම ඍණ 4ට වඩා y වෙලාගේ විශාලයි. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව උඩට තියෙන්නේ කොටස. right එතකොට මෙතන y වෙලාගේ ඍණ 4ට වඩා විශාලයි. අන්න ඒ වගේ x යාගේ ප්‍රාන්තරයක් දීලා y හි හැසිරීම නැත්නම් ශ්‍රිතයේ හැසිරීම ආන chance එකක් තියෙනවා මේ පාර. ශ්‍රිතයේ හැසිරීම. right behavior of the function. right මෙතන x යාගේ ප්‍රාන්තරය කියන්නේ interval of values of x. right ඊළඟට සාමාන්‍ය ළමයි මේ ශ්‍රිතය දෙන්නේ අපිට
y සමානයි ax වර්ගය ධන bx ධන c ෆෝම් එක. y equal ax squared plus bx plus c ෆෝම්. right. ඒතර මේ කන්වර්ට් කරන්න ආවේ පහුගිය අවුරුදු කීපෙම y සමානයි x ධන a. මේ ධන කියන එක ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් ඉක්වේෂන් ප්‍රශ්නය අනුව වෙනස් වෙනවා ඒක. y සමාන x ධන a වර්ගය ධන b ආකාරයට හරවට තමයි දුන්නේ. හරි. හැබැයි මේ අවුරුද්දේදී අන්න එතන පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මොකද අපිට ඉගි හම්බෙලා තියෙනවා පේපර්ස් වල අධ්‍යාපන අමාත්‍යාංශතාව පේපර් එකේ ඒ වගේම විස්ටර්න් පොයිස් බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ ඒ වගේ ප්‍රශ්න පත්‍ර කීපයකම මෙන්න මේකට වැඩි අවධානයක් දීලා තියෙනවා මේ පාර y සමානයි x ධන a x ධන b ආකාරයේ බවට පත් කරන්න. right. මොකද මේ ෆෝම් එක සම්බන්ධ කරලා අවුරුදු 8කින් විතර ප්‍රශ්න ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ පාර සිලබස් එක අන්තිම හරියනේ යන්නේ. ඒ නිසා මේ පාර ඕගොල්ලෝ වාසනාවන්ත වෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න වාසනාවන්ත වෙන්න පුළුවන්. ඒක නිසා මේක බලාගෙන යන්න ඕනේ. එතකොට දැන් මේ එක්සැම්පල් එකට අනුව මෙතන a b වලට වැලියුස් ගන්න විදිය එක්ස්ප්ලেইন කරොත් මෙතන ළමයි අපි ගත්තේ -3 මෙතන එතකොට එක්සැම්පල් එකක් විතර අපි නිකන් නම්බරයක් දාගමු 2 කියලා දාගමු. එතකොට මෙන්න මේ -3 ඍණ 3 සහ ධන 2 +2 මෙන්න මේ දෙක තමයි මේ ශීතයට අදාළ මූල. right. ඍණ 3 කියන්නේ ඍණ මූලය, ධන 3 ධන 2 කියලා කියන්නේ ධන මූලය. right. negative root and positive root. මෙන්න මේ numbers දෙක තමයි මේ ෆෝම් එකේදී අපි use කරන්නේ. ඒතර මෙතන එන්නේ ආන්සර් එක x මෙතන ධන 2 තියෙනවා නම් මේ ලකුණු මාර්ක් කරලා දාන්න. ඍණ 2 ඊළඟට x මෙතන ඍණ 3 තියෙනවා නම් ඒක ලකුණු මාර්ක් කරලා දාන්න ඕනේ. එතකොට එන්නේ ධන 3. එතකොට ළමයි මේ ෆෝම් එකේ ලියන්න આવොත් y x plus a x plus b. එතකොට මේ ෆෝම් එකකින් ආවොත් අනිවාර්යයෙන්ම ප්‍රස්ථාරය නිකිල හරහා යන්න තමයි එන්නේ. ඉන්ටිජර්ස් හරහා යන්නේ. ඒ කියන්නේ whole numbers 2 තමයි යන්නේ. පූර්ණ සංඛ්‍යා හරහා යන්නේ. ඒ නිසා විශේෂයෙන් මේකත් මේ පාර පොතට බලා ගන්න. සාමාන්‍යයෙන් ප්‍රශ්නට ආවේ ප්‍රශ්නයක් විදියට එනවා නම් y සමාන x ධන a වර්ගය ධන b ආකාරයෙන් මේක ඔයගොල්ලන්ට අනිවාර්යෙන් past tense මේ විදි කරලා තියෙන නිසා මේක අනිවාර්යෙන් අහුවෙලා තියෙනවා. පේපර්ස් සෑහෙන මේ දිගටම තිබ්බ පේපර්ස් වල මේක අහුවෙලා තියෙනවා. ඒතර මේකේ ගන්න කොහොමද? ඒ වලට ගන්න මේ සම්මිතිකක්ෂී සමීකරණේ අගය ඍණ එක තියෙන්නේ මේකේ ලකුණු මාරු කරලා ලියන්න. ඒතර y සමානයි x ධන a වෙනුවට දාන්න ඍණ එක නෙමෙයි ධන එක. දැන් මොකද මේකේ ඍණ එකනේ තියෙන්නේ. ඒතර ඍණ එක වෙනුවට ධන එක දාන්න. සම්මිතිකක්ෂයේ සමීකරණයේ අගය ගන්න එක ලකුණු මාරු කරන්න ඕනේ. right. ඒතර x ධන 1 වර්ගය ඊළඟ b වෙනුවට දාන්නේ අවමයක් සහිත ප්‍රස්ථාරයන් නම් මේ අවමාගය තමයි b වලට දාන්න ඕන. උපරිමයක් සහිත ප්‍රස්ථාරයන් නම් දාන්න උපරිමාගය. හරි. එතකොට මේ කොටස් ටික උතර බලා ගන්න. මොකද අනිවාර්යයෙන් මේ කොටස සම්බන්ධ වෙනවා පේපර් එකට. මේකේ වැඩි ප්‍රමාණයක් වුණත් මේ පාර ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වෙනවා. ඒ වගේම ශිතේ අදින්න දෙන chance එක තමයි වැඩි. මොකද ගිය අවුරුද්දේ ඕලෙල් ලියපු ළමයි සෑහෙන්න අඩා වැටුණා ප්‍රස්ථාරය අදින්නාවේ නැහැ කියලා. ඉතින් ඒක ප්‍රස්ථාරය අදින්නාවේ නැතුණාට සෑහෙන ප්‍රස්ථාර ප්‍රශ්නේ ලේසි ගිය පාරේ. මේ පේපරේ අරන් බැලුවොත් ඕගලන්ට පේනවා අනිවාර්යෙන් මේ විදි කරලා ඇති ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය. ඒකේ ගොඩක්ම තියෙන්නේ x අක්ෂයේ y අක්ෂයේ කණ්ඩාංක ආශ්‍රයේ ලක්ෂ ලකුණු කරන්න. ඒ කියන්නේ ලක්ෂ ලකුණු කරපු ඒවල කණ්ඩාංක ලියන්න x කණ්ඩාංක නිසා y කණ්ඩාංකේ. ඒ වගේ සෑහෙන ලේසි ප්‍රාථමික ගණනේ ප්‍රශ්න කිහිපයක් තියෙන. ඉතින් ඊට වඩා ටිකක් අමාරු වෙයි කියලා අපි හිතනවා මේ පාර. හැබැයි ශිතේ අදින්න එන chance එක ප්‍රස්ථාරයේ ඕගොල්ලන් ලකුණු 3ක් ගන්න පුළුවන් විදිහට අදින්න එන chance එක වැඩි. එතකොට ලකුණු 3 හම්බෙන විදිහ තමයි ප්‍රස්ථාරය යන්දාම මේ xy ලක්ෂ දෙක අක්ෂ දෙක xy අක්ෂ දෙක නම් කරනවට ලකුණු 1යි ඊළඟට ඔයගොල්ලන් දෙන ලක්ෂ වලින් 4ක් 5ක් තවම වශයෙන් හරියට ලකුණු කරලා තියෙනවා ලකුණු 1යි ඊළඟට සුමට වක්‍රයට ලකුණු 1යි යන්නේ විදිහට ප්‍රස්ථාරය අදින එකට ලකුණු 3ක් හම්බ වෙනවා ඊට පස්සේ ප්‍රස්ථාරය ඇසුරෙන් අහන ප්‍රශ්න වල තමයි ඉතිරි ලකුණු 7 බෙදිලා යන්නේ හරි ඊට පස්සේ අපි බලමු ප්‍රතිශත ප්‍රශ්නේ සම්බන්ධයෙන් ප්‍රතිශත ඉංග්‍රීසි මීඩියම් ළමයි percentages
percentages right කොහොමද percentage මේ පාර ප්‍රතිශත ප්‍රශ්නේ කොහොම වෙයිද මේ පාර ළමයි උඩින්ම තියෙන්නේ හරි ප්‍රතිශත සම්බන්ධයෙන් එන chance එක වැඩිම ඊනෝන ශේෂ ක්‍රමය right හීනවන ශේෂ ක්‍රමය ඊනෝන ශේෂ ක්‍රමය හරි ප්‍රේම වගේ පේන එක හීනවන ශේෂ ක්‍රමය right හීනවන ශේෂ ක්‍රමය ඒ කියන්නේ reducing balance method reducing balance method reducing balance method right reducing balance method හරි එතකොට ළමයි හීනෝන ශේෂ ක්‍රමය තමයි එන chance එක සෑහෙන වැඩි මේ පාර එතකොට හීනෝන ශේෂ ක්‍රමයේ වැඩියෙන්ම chance එකක් තියෙන්නේ වාරිකය අහනකොටත් වඩා වාරිකය අහන chance එකක් තියෙනවා ඊටත් වඩා හීනෝන ශේෂ ක්‍රමයේ අනුපාතිකය රේට් එක අහන chance එක වැඩි හරි මාසික අනුපාතිකය එහෙම නැත්නම් වාර්ෂික අනුපාතිකය monthly rate or annual rate right එහෙම නැත්නම් installment monthly installment මාසික වාරිකය මේ පාර අහන chance එක වැඩි ඊට අමතරව පොලී ආදායම් සම්බන්ධ සංසන්දනය පොලී ආදායම් සම්බන්ධ සංසන්දනය right පොලී ආදායම් ආශ්‍රිත සංසන්දනය right ඒ කියන්නේ interest එක සම්බන්ධ interest right ඒක simple interest වෙන්න පුළුවන් compound interest වෙන්න පුළුවන් right ඊන වන ශේෂ ක්‍රමයට අමතරව આવුත් වෙන්නේ කොහොමත් සුළු පොලිය එහෙම නැත්නම් බැල් පොලිය වෙනසකට බැල් පොලියයි ඊන ශේෂ ක්‍රමය මික්ස් කරලා දෙන්නත් chance එකක් තියෙනවා. හරි කොහොම හරි ඊන ශේෂ ක්‍රමයේ සම්බන්ධ වෙන chance එක මේ පාර සෑහෙන්න වැඩි. ඒ නිසා ඊන ශේෂ ක්‍රමයේ ළමයි ස්ටෙප් එක මතක නැත්නම් දැම්ම බලා ගන්න. හරි මොකද ස්ටෙප් එකේ කටපාඩමේ තියෙනවා. ඊන ශේෂ ක්‍රමයේ ගන්න හදන පියවර ටික. වාරිකය හොයන පියවර ටික වෙනම තියෙනවා. ඒ වගේම අනුපාතිකය හොයන පියවර වෙනම තියෙනවා. ඒතර මේ දෙකම වෙන වෙනම බලා ගන්න. මොකද නැත්තම් මේ දෙක මාරු වෙන්නත් පුළුවන්. හරි මේක විශේෂයෙන් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ මේ පියවර ටික බලා ගන්නෙද්දී මාසික වාර්කයක අගය right මාසික වාර්කයක අගය ලබා ගන්න විදිහ ඊට පස්සේ මාසික වාර්කයේ අගය සම්බන්ධයෙන් ගත්තොත් මාසයකට පොලිය කොහොමද ගණනය කරන්නේ ඊට පස්සේ මාසයක ගණන සූත්‍රය n බෙදීම 2 ගුණ කිරීමෙන් ධන 2 කියන සූත්‍රය ඊළඟට n ධන 1 කියන සූත්‍රය ඊළඟට මුළු පොලිය ගණනය කරන්න කොහොමද මාසයකට පොලිය මාසයක ගණන මුළු පොලිය ඊළඟට අනුපාතික සම්බන්ධයෙන් ගත්තොත් ඒකෙත් මුල් ස්ටෙප් එක උතර බලා ගන්න ඕන ඒකේ මැද වෙනස් වෙන විදිය තමයි වාරිකයත් එක්ක වෙනස් වෙන්නේ මුළු පොලිය මුලින්ම ගන්න වෙනවා මුළු පොලිය ඊට පස්සේ මාසයක ගණන ඊට පස්සේ මාස ඒකකට පොලිය right අන්න ඒ පියවර ටික උතර බලා ගන්න ඕන ඒතර මාස එකක ගන්න හොයන සූත්‍රය කොහොමද මතක තියාගන්න වෙනවා ඒ නිසා ඒක මතක් කරගන්න ඕගොල්ලන් කොලයක් තියෙනවා නම් දැන් ලියා ගන්නත් පුළුවන් n බෙදීම 2 ගුණ කිරීම n ධන 1 මේක කොහොමද මතක තියෙන්න ඕන right ඊළඟ ප්‍රශ්නේ විදිහට අපි ගමු සමගාමී සමීකරණ right simultaneous equations හරි කොහොමද සමගාමී සමීකරණ ගාන මේ පාර මේමයි ළමයි සමගාමී සමීකරණ ගාන සම්බන්ධයෙන් ගත්තොත් හැම අවුරුද්දෙම අපි ගණන් බැලුවොත් ප්‍රධාන දේ තමයි අපි මුලින්ම වැඩියෙන් අවධානය යොමු කරන්න ඕන දේ තමයි ඒ ගානේ තියෙන සිද්ධිය සාරාංශගත කරගන්න එක. ඒතර සාරාංශගත කිරීමේ ක්‍රමය අනිවාර්යෙන් මේ පාර ප්‍රශ්නටත් පාවිච්චි කරන්න ඕන. right දැන් උදාහරණයක් විදිහට ගානක් දෙනවා අපිට පන්තියක සිටින පිරි ළමයි සංඛ්‍යාව ගැහැණු ළමයි සංඛ්‍යාවෙන් දෙගුණයකට වඩා 100ක් වැඩි. එතකොට පිරිමි ළමයි සහ ගැහැණු ළමයි කියන විචාරලයන් දෙකනේ මේකේ තියෙන්නේ. මේ සිද්ධිය තියෙන්නේ. අන්න එතකොට පිරිමි සහ ගැහැණු කියලා වෙන් කර ගන්න ඕනේ. ඒ වගේම මේ ගාණ දෙනවා රෝමන් අංක එකේදී ඔයගොල්ලන්ට ගොඩක් අට හම්බ වෙනවා බීජීය පද දෙකක්. පිරිමි ළමයි ගන්න x ලෙසද ගැහැණු ළමයි ගන්න y ලෙසද සලකා
සරගා ගාන හදන්න කියලා දෙනවා. ඒතර පිරිමි ළමයි සංඛ්‍යාව x, කැලේ ළමයි සංඛ්‍යාව y. මෙන්න මේ විදිහට සාරාංශගත කරගන්න. ඒ වගේම මේ ක්‍රමේ පාවිච්චි කරන ගමන් මේ පාර වැඩි අවධානයක් යොමු කරන්න භාගී සංගුණ සම්බන්ධයෙන්. මොකද භාගී සංගුණ ළඟදී ආවේ නෑ එක්සෑම් වලදී. මේ පාරේ chance එක සෑහෙන වැඩි භාගී සංගුණ සම්බන්ධයෙන්. ඒතර භාගී සංගුණ වලට අදාළව නිකන් උදාහරණයක් මම කිව්වොත් මේ රාශි දෙකට අදාළව පිරිමි ළමයින් සංඛ්‍යාවේ පස් ගුණයෙන් හරි අඩකට වඩා 100ක් වැඩියෙන් ගැහැණු ළමයි සිටි. රයිට්. ඒතර ගැහැණු ළමයි ඉන්නවා පිරිමි ළමයි සංඛ්‍යාවෙන් පස් ගුණයෙන් හරි අඩකට වඩා 100 දෙනෙක්. එතකොට ගැහැණු ළමයි තමයි වැඩියෙන් ඉන්නේ. එතකොට y සමාන වෙනවා මම කිව්වේ 5 ගුණයක්. ඒක 5 ගුණය නම් 5x ඒකේ දෙගුණයකට වඩා මේ හරියටකට වඩා නේ මම කිව්වේ 5 ගුණයෙන් හරියටකට වඩා. ඒතර 5x බෙදීම 2 ධන 100. රයිට්. ඒතර ගැහැණු ළමයි ගාන පිරිමි ළමයි ගාන වගේ 5 ගුණයෙන් හරියටකට වඩා 100ක් වැඩි. ඒතර 5 ගුණයක් නම් 5x. ඒකෙන් හරියටක් නම් 2කින් බෙදන්න ඕන. අන්න භාගී සංගුණයක් ආවා. හරි. x වල සංගුණකේ තියෙන 2කින් 5. ඊළඟට මෙතන මේව ලියන්න පුළුවන් උදන්ට 2කින් 5x. රයිට්. ඒකටත් වඩා 100ක ප්‍රමාණයක් වැඩි. එහෙනම් 100ක් එකතු කරන්න. අන්න ඒ වගේ භාගී සංගුණ සම්බන්ධයේ අවධානය මේ පාර වැඩිපුර යොමු කරන්න. මේ වගේ භාගී සංගුණ සම්බන්ධ මේ සමීකරණ වල ගොඩනැගුවට පස්සේ මෙන්න මේ භාගීය කොටස, ඒ කියන්නේ හරය ඉවත් කරන්න ඒක අදාළ සංඛ්‍යාවක් ගුණ කරාම ලේසි. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපිට આવොත් 2කින් 5x ධන 100 හරි සමානයි y. හරි දැන් මේකේ y එක ගන්න පුළුවන් වම් පැත්තට. එතකොට 2කින් 5යි x ඍණ y සමානයි ධන 100 අනිත් පැත්තට ගියාම ඍණ 100. ඊළඟට මෙතන දෙක ඉවත් කරගන්න මොකද කරන්න ඕනේ? මේ සමීකරණයම ගුණ කරන්න ඕනේ දෙකකින්. මේ සමීකරණ 1 කියලා ගත්තොත් මේ පළමු සමීකරණය ගුණ කරන්න ඕනේ දෙකකින්. එතකොට 2කින් 5x මේ ගුණ කරන්න ඕනේ දෙකෙන්. මේ පද ළමයි වෙන වෙනම ගුණ කරන්න ඕනේ. මෙතනත් වරද්ද ගන්න තැන මෙතන පද සමීකරණේ තියෙන පද තුනක්. ඒතර මේ පද තුන වෙන වෙනම ගුණ කරන්න ඕනේ මේ අදාළ සංඛ්‍යාව. එතකොට 2කින් 5x ගුණ කරන්න ඕනේ දෙකෙන්. ඒ වගේම ඍණ y ගුණ කරන්න ඕනේ දෙකෙන්. ඒ වගේම ඍණ 100 ගුණ කරන්නත් ඕනේ දෙකෙන්. එතකොට මෙතන දෙකට දෙක කැපෙනවා. 5x ඍණ 2y සමානයි ඍණ 200. මේක අලුත් සමීකරණයක් විදිහට. හරි. ඒතර මම මේ උදාහරණයක් විදිහට ගත්තේ මේ සමීකරණ ගොඩක් තියෙන්න ඕනේ ඉතින්. තව එකක් ඇවිල්ලා ඊට පස්සේ මේ ගොඩක් අර 3 ඊළඟ අංකය මෙතන දාන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ සාරාංශගත කිරීමේ ක්‍රමය පාවිච්චි කරන්න. ඒ වගේම භාගී සංගුණ සම්බන්ධ වෙනවා නම් මේ විදිහට හරය ඉවත් කරලා පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන් සංගුණකේ. right. ඒ වගේම සමගාමී සමීකරණ ගාන A කොටස විතර ඇවිල්ලා B කොටස විදියට මේ පාර බීජීය භාගය නැත්නම් බීජීය අසමානතා ගානක් වෙන chance එකක් වැඩි. ගිය අවුරුද්දේ 2023 ගත්තොත් AB කියලා කොටස් දෙකක් නැතුව සමගාමී සමීකරණ ගානට සම්පූර්ණයෙන්ම ආව ලකුණු 10ක් ගානක් විදියට. හැබැයි මේ පාර AB කියලා කැඩුනොත් මෙතනට බීජීය භාග algebraic fractions, right? algebraic fractions එහෙම නැත්නම් බීජීය අසමානතා algebraic inequalities, right? inequalities, right? මෙන්න මේ කොටස් ටික හරියට බලා ගන්න සමගාමී සමීකරණ ගන්න කොට දා ගන්න පුළුවන් මේ සාරාංශගත කිරීමේ ක්‍රමයක් එක්ක හරියට මේ විදිහට ගොඩනගාගත්තා නම් සමගාමී සමීකරණ යුගලයි. right. ඊළඟට අපි හතරවෙනි එක ගමු වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ quadratic equations. right. වර්ගජ සමීකරණ quadratic equations. එතකොට සමහර ළමයි වර්ග සමීකරණ කියද්දි දුවන මට්ටමක් තියෙන්නේ 9කුවත් දුවන මට්ටමක් තියෙනවා වර්ග සමීකරණ ගාම අම්බෝ ගාන කරන්නේ නැහැ කියලා කියනවා සමහර ළමයි. ඒතර මේකේ මේ හරියට ක්‍රමයේ අල්ලගත්තා. හරියට අල්ල ගන්න උන් තැනින් ගාන අල්ලගත්තා නම් දුක් දෙයක් නැහැ. මේකේ එන්නේ මෙහෙමයි. දැන් මේ පාරත් එන්නේ මේ ෆෝම් එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ට්‍රපීසියමක් තියෙනවා. හරි. ඒතර මේ ට්‍රපීසියම තියෙනවා මේකේ මේව ට්‍රයැන්ගල් ෂේප් එකක් වෙනම වෙන් කරලා තියලා තියෙනවා. හරි. එතකොට
මේක මොකක් කර කේස් එකක් දෙන්න පුළුවන්. හරි. ඒතර ඕන කේස් එකක් දෙන්න පුළුවන්. මම මේ කොමන් විදියට පොදුවේ කියන්නේ මොකක් කර මෙතන ෂේඩඩ් රීජන් එක. මේ රීජන් එක ෂේඩ් කරලා තියෙනවා. එතකොට මේ ට්‍රපීසියම් එකේ මේ ෂේඩර් රීජන් එකේ අපිට දෙනවා ඒරියා එක 20 ස්ක්වයර් මීටර්ස් රයිට් මේක 20 ස්ක්වයර් මීටර්ස් ඒ වගේම මේකේ මේ ට්‍රපීසියම් එකේ ඒරියා එක ගන්න ඕන දේවල් ඒ වගේම මේ ට්‍රයැන්ගුලර් පෝර්ෂන් එකේ ඒරියා එක ගන්න අවශ්‍ය ඩේටා ටික දෙනවා ක්වෙස්චන් එකේ. එහෙම නැත්නම් පොඩ්ඩක් අපි කල්පනා කරලා ගන්න එක්සැම්පල් එකක් විදිහට දැන් මෙතන මේ පාර්ට් එක මෙතන x නම් මෙතන 4 නම් අන්න ඒකට x+4 කියලා ගන්න පුළුවන්. මේ ට්‍රපීසියම් එකේ ඒරියා එක ගන්නදී මෙතන මේ දෙක මේ පැරලල් මේ ලයින්ස් දෙක ට්‍රපීසියම් එක ගන්න. එතකොට මෙතන x+4 කියලා ගන්න පුළුවන් මේ ට්‍රපීසියම් එකේ මේ සයිඩ් ලෙන්ත් එක. එතකොට මෙතන දුන්නොත් 2 කියලා. එතකොට x+4 + 2. හරි. sum of the parallel length of the parallel sides. right. ඊළඟට මෙතන අපිට ඔන්න ස්ක්වයර් බ්‍රැකට්ස් දාගෙන මෙතන half වෙනවා ඉස්සරහට. ඊළඟට perpendicular height එක මේකේ දෙනවා. මොකක් හරි දෙනවා. ඒ කියන්නේ මොකක් හරි number 5 හරි මොකක් හරි දෙනවා. එක්සැම්පල් එකක් ගන්න. එතකොට දැන් ට්‍රපීසියම් එකේ ඒරියා එක මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන ට්‍රයැන්ගල් එකේ බේස් එක 4 කියලා ගන්නවා පර්පෙන්ඩිකුලර් හයිට් එක 5 කියලා ගන්නවා. එතකොට ට්‍රයැන්ගුලර් පෝර්ෂන් එකේ අපිට ඒරියා එක ගන්න පුළුවන් half into base 4 into perpendicular height 5 h එක 5. එතකොට මේ ට්‍රපීසියම් එකේ ඒරියා එකෙන් මේ ට්‍රයැන්ගුලර් ෂේප් එකේ ඒරියා එක සබ්ට්‍රැක්ට් කරාම එන්නේ මොන පෝර්ෂන් එකේ ඒරියා එක? එන්න මේ ෂේඩඩ් රීජන් එකේ ෂේඩඩ් පෝර්ෂන් එකේ ඒරියා එක තමයි එන්නේ. අන්න ඒ වගේ රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරන්න තියෙන්නේ මේකේ. මේ දීලා තියෙන නම්බර් එකට අදාළව ඒ පෝර්ෂන් එකට අදාළව ඒරියා එක ගන්න නම් ඒ පෝර්ෂන් එක එන විදිහට මේකේ දීලා තියෙන ප්ලේන් ෆිගර්ස් දෙකකට අදාළව තල් රූප දෙකකට අදාළව වෙන වෙනම වර්ගඵලය ගන්න සම්බන්ධතාව දෙක මේ විදිහට ලියලා ඊට පස්සේ මේ දෙකත් සම්බන්ධතාවය ලියන්න තියෙනවා. එතකොට මේක 1 නම් මේක 2 නම් 1 වලින් 2 සබ්ට්‍රැක්ට් කරන්න තියෙන්නේ මේ ඉක්වේෂන් එක මෙතන ලිව්වා 2 එක මෙතන ලිව්වා මේකෙන් මේක සබ්ට්‍රැක්ට් කරාම සේම් වෙනවා 20 වලට. අන්න රිලේෂන්ෂිප් එක. සම්බන්ධතාවය තමයි මේකෙන් මේක අඩු කරාම තමයි මේක. අන්න ඒ විදිහට මේ වර්ග සමීකරණ ගානේ මේ වගේ රිලේෂන්ෂිප් එක හරියට තේරුම් අරගෙන මේක බිල්ඩ් කරලා තමයි ආන්සර් ගන්න තියෙන්නේ. හරි. එතකොට මේක වර්ග පූර්ණයෙන් ඉතින් සුළු කරන්න පුළුවන් පහසුයි. එහෙම නැත්නම් සූත්‍රය භාවිතයෙන් කරන්නත් පුළුවන්. right. එතකොට වර්ග පූර්ණයෙන් කරන්නත් පුළුවන් මේ ක්‍රම බලා ගන්න වර්ග පූර්ණ ක්‍රමය වර්ග පූර්ණය complete square method completing square method ඒ වගේම සූත්‍රය භාවිතයෙන්ම කරන්න කියලා ඇවිල්ලා නැහැ. ඉතින් සූත්‍රය දැනගන්නත් ඕනේ. ඉක්වේෂන් එක ෆෝමියුලා එක ඒකත් මතක නැති ළමයි ලියා ගන්න x එක ලයින් එක උඩ ඍණ b මෙතන ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4යි ac right යට 2යි උඩ 4යි ac උඩට ac තියෙනවා යටට ac නැහැ යට 2යි a විතරයි හරි ඒතර x = -b square root of b squared minus 4ac over 2a right මේ ඉක්වේෂන් එකත් මතක තියාගන්න මේක සූත්‍රය භාවිතයෙන් හදන්න කිව්වොත් ඉතින් මේ සූත්‍රය භාවිතයෙන් කරන්න ඉතින් එහෙම ඇවිල්ලා නැහැ කලින් අලු සිලබස් එකේ. ඒතකොට වර්ග පූර්ණයෙන් කරන එක ඉතින් සාමාන්‍ය ලේසි ස්ටෙප් ටික ටිකක් අඩුයි. හැබැයි ස්ටෙප් ටික උතර බලා ගන්න වර්ග පූර්ණ ක්‍රමයේ කම්ප්ලීට් ස්ක්වයර් මෙතඩ් එක පොඩ්ඩක් ළමයි පටල ගන්න ගතියක් නම් තියෙනවා. ඒක හරියට ආයෙ ප්‍රැක්ටිස් කරලා කරන්න ඕනේ. හරි. ඒතකොට මේ ගන්න මේ විදිහට මේ ප්ලේන් ෆිගර්ස් වල ඒරියා එක ගන්න විදිය. විශේෂයෙන් මේ ට්‍රපීසියම් එක එහෙම එන chance එකකුත් තියෙනවා මේ පාර. ට්‍රපීසියම් ඊළඟට ට්‍රයැන්ගුලර් ෂේප් එකක් ත්‍රිකෝණයක් ඒ වගේම රෙක්ටැන්ගල් එකක් රයිට් මේ වල ඒරියා ඔයගොල්ලෝ දන්නවනේ පොඩි කාලේ දැන් තිබ්බ ඉතින් මේ ටික ආයෙ මතක් කරගන්න තියෙන්නේ එතකොට මේකේ මේ දේ රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරලා ගොඩක් වෙලාවට එන්නේ මේ දෙනවා x² + 2x + 20 = 0 මේ වගේ ක්වාඩ්‍රටික් ඉක්වේෂන් එකක් දෙනවා රයිට් දීලා මේක තෘප්ත කරන්න කියලා දෙනවා මේ සූත්‍ර මේ සමීකරණය වර්ග සමීකරණ තෘප්ත කරන්න කියලා පෙන්නනවා. ඒතකොට මේක බව පෙන්වන්න තියෙන්නේ. මේක එනවා කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් මේකේ ළමයි මේක කරගන්න බැරි වුණා කියලා හිතන්න.
මේ මුල් ටික ඕගලන්ට කරගන්න පුළුවන් නේ කොහොමද? තල් රූප වලට අදාළ වර්ගඵලය දාන්න වර්ගඵලය ගන්න සූත්‍රය දන්නවනම් මේ දෙක ලියලා වර්ගඵල දෙක ලියලා ගන්න විදිය ලියලා ඒ දෙක අතර සම්බන්ධතාවය ගොඩනගන්න ටික කරන්න පුළුවන්. ඊතරම ලකුණු හම්බෙලා ඉවරයි කීපය. එතකොට මේක තෘප්ත ගන්න බැරි වුණත් සුළු කරගෙන ගිහිල්ලා මේක එන්නේ නැති වුණත් ඕගලන්ට පුළුවන් ඊළඟට මේ සූත්‍රය ලියලා එතනින් එහාට වර්ග පූර්ණයෙන් හරි සූත්‍රය භාවිතයෙන් හරි මේ ගන්න කොට දාගන්න. ඒකයි කියන්නේ මේකේ මේ ඔක්කොම දරන් ඉන්න ඕනේ නැහැ. දන්න ටිකෙන් ගේම් ගහ ගන්න පුළුවන්. දන්න ටිකෙන් ලකුණු ටික ගන්න පුළුවන්. ඉතින් ඒකට හරියට ඒ ක්‍රම පාවිච්චි කරලා වැඩේ කරන්න තියෙනවා.